ආයුබෝවන්. අද අපි බලන්නේ හිතාගන්න තමාරු ඇත්තටම ඇඟ කිලිපොලා යන විදිහේ දිවි ගලවා ගැනීමක් ගැන. ඔව්. හිතන්නකෝ පැරග්ලයිඩර් එක ඉද්දි උඩ අහසේ එකපාරටම හිතන්නෙත් නැති විදිහේ සුළං පාරකට අහුවෙලා කිසිම පාලනයක් නැතුව තවත් උඩට යනවා. භයානකයි වගේ නේද? ඔව්. චීන ජාතික පැරග්ලයිඩර් කෙනෙක් පෙන් ෆුජියන් කියන කෙනාට තමයි මේ දේ වෙලා තියෙන්නේ. පෙන් ෆුජියන්. හරියටම. අපි බලමු මේ ඇදහිය නොහැකි සිදුවීමයි එයා මුහුණ දුන්න අන්ත තත්ත්වයන් ගැනයි ටිකක් ගැඹුරින් කතා කරන්න. හොඳයි. කතාව පටන් ගන්නේ පෙන් ෆුජියන් මීටර් 3.5ක් විතර උඩ ඉන්නකොට. අලුත් පැරග්ලයිඩින් පටි වගේක් ටෙස්ට් කර ඉඳලා තියෙන්නේ. ඕ සාමාන්‍යයෙන් කරන දෙයක් වගේ. ඒත් වාර්තාවේ කියන විදිහට එකවරම ආපු ලොකු සුළඟකින් එයාව උඩට ඇදලා ගන්නවා. කිසිම පාලනයක් නැහැ. එයාත් පස්සේ කියලා තිබුණා මම පුළුවන් තරම් ඉක්මනට බහින්න හැදුවා. ඒත් බැරි වුණා කියලා. ඒ කියන්නේ තත්පර ගානකින් ඔක්කොම අතාරිනවා. ඇත්තම. ඒ ඇදගෙන යාම කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. බලන්නකෝ එයාව මීටර් 8598ක්. මීටර් 8500කට වඩා. ඔව්. අඩිවලින් නම් 28000කටත් වඩා උඩට. ඒ කියන්නේ සාමාන්‍ය ජෙට් යාන හැම යන උසක්. හිතා ගන්නත් බෑ. එතන තියෙන ලොකුම භයානකකම තමයි ඔක්සිජන් මට්ටම. මුහුදු මට්ටමට වඩා 3.1කටත් වඩා අඩුයි. ඒ කියන්නේ සිහිය නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔක්සිජන් ආධාරක නැතුව මිනිත්තු කීපයක් ඉන්න පුරුවන්. හයිපොක්සියා වෙලා සෛල මැරෙන පටන් ගන්නවා. අය දෙවියනේ. ඒ විතරක් නෙමෙයි. සෙල්සියස් ඍණ 40ක සීතලක්. ඍණ 40ක්. ඔව්. වාතාවේ තිබුණා එයාගේ මුහුණේ එහෙම අයිස් බැඳලා තිබුණා කියලා. ඒක ඉතින් මරණයේ අතලංග. එයාගේ තත්ත්වය තවත් දරුණු වෙනවා වලාකුළු ගොඩක් ඇතුළට ගියාම නේද? ඔව්. එයාම කියනවා මට තේරුණා මම වලාකුළු වලින් වට වෙලා හිර වෙලා ඉන්නේ කියලා. ඒක හරිම භයානකයි. අසරණකම. හිතාගන්න අමාරුයි. කිසි දෙයක් පේන්නේ නැහැ. හරියටම. එයා කියනවා මාලිමාව නැතුව මම යන පැත්තක් දන්නේ නැහැ. මම කරකව හිටියා. එනේ පාලනයක් නැහැ. ඒ තරම් සීතලයි, ඔක්සිජන් නැහැ. ඒ වගේ පරිසරයක කැරකෙද්දි මොන වගේ බයක් දැනෙන්නේ නැටිද? ඒක ඇත්තටම නිකම්ම බයක් නෙවෙයි. ජීවත් වෙයිද කියන ප්‍රශ්නේ එන තැනක් වෙන්න ඇති. ඔව්. ඒත් පුදුමයකට වගේ කොහොම හරි එයා ඒ වලාකුළු පද්ධතියෙන් පහළට එනවා. සිහිය එනකොට තමයි බේරිලා කියලා තේරෙන්නේ. ඔව්. එයා පස්සේ මේ අත්දැකීම ගැන කියපු දේ හලිම වැදගත්. මොකද්ද කිව්වේ? එයා කිව්වා මේ දේවල් හිතනකොටත් බයයි. තව ටික කාලයක් යනකම් මම ආයේ මේ ක්‍රීඩාව කරන එකක් නෑ කියලා. ඒකෙන් තේරෙනවා කොච්චර කම්පනයක් වෙන්න ඇතිද කියලා. ඇත්තම මේ සිද්ධිය පෙන්නනවා මේ වගේ අන්ත ක්‍රීඩාවල තියෙන අනපේක්ෂිත අපි සමහර විට හිතන්නේවත් නැති අවදානම්. තත්වයන් යටතේ අපේ සීමාවන් කොතනද? මරණයේ ඉස්සරහා තනි වුණාම දැනෙන දේ. ඊ ඔක්කොම ඒ කියන්නේ අතිශය උස දරුණු සීතල ඔක්සිජන් අඩුවීම මේ ඔක්කොම මැද්දේ ජීවිතේ බේරගත්ත එක ඇත්තටම පුදුම සාගතයි. ඇත්තම සුවිශේෂී දෙයක් ඉතින්. මේක තව ප්‍රශ්නයක් අහනවා වගේ නේද? ඒ මොකද්ද? මෙච්චර දරුණු අත්දැකීම් වෙන්න පුළුවන් කියලා දැනදැනත් මොකද්ද ඇත්තටම මිනිස්සුන්ම මේ වගේ අන්ත අවදානම් ක්‍රීඩාවලට පොළඹවන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක නිකම්ම ඇඩ්‍රිනලින් පස්සේ යන එකක් විතරද? ත්‍රාසය විතරද? නැත්තම් තමන්ගේ සීමාවන් හොයාගෙන යන එකක්ද? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් ජීවිතේ වෙනස් අර්ථයක් හොයනවද දන්නෙත් නෑ. ඉතින් ඒ ගැන හිතන්න මේ සිදුවීම හොඳ ඉඩක් දෙනවා. හරියටම හිතන්න දෙයක් ඉතුරු කරනවා. සුබ දවසක්. නැවතත් වීඩියෝවත් රැගෙන එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.